සක්කේවා සියලු දෙනාට ඩිෆිකල් ලයිෆ් විත් මధుරංග YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලන්ට. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ විශේෂ කෙනෙක් ඔයගොල්ලන්ට අඳුනලා දෙන්න. ඉතින් මේක වීඩියෝ එක බැලුවොත් ඔයගොල්ලන්ට සෑහෙන්න වටිනවා. මොකද හේතුව ඔයාලා ඔක්සිජන් පාවිච්චි කරනවා නම් ඔක්සිජන් විකුණනවා නම් මේ කෙනා අඳුරගත්තොත් ඔයාලට සෑහෙන්න වටිනවා. මොකද මෙයාගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි අපි පොඩ්ඩක් අතුලට ගිහින් බලමු. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ අපි කියපු කෙනා හම්බ වෙන්න. මේ තමයි ඇෂ්ලි. ඉතින් අපි ඇස්ලිගෙත් එක්ක කතා කරලා අපි මේ ගැන මොකද්ද කියලා කරන්නේ අද මෙයාගේ රැකියාව මොකද්ද මෙයා මොනවද කරන්නේ මෙයාගෙන් අපිට මොනවද වැදගත් වෙන්නේ මෙයා කවුද කියන එක අපි ඉස්සෙල්ලා දැනගෙන වැඩි කතා කරමු. හරි. ඉතින් ඇස්ලි සුබ දවසක් වේවා. සුබ දවසක්. ඉතින් අපි කතා කරලමු ඔයා කවුද කියලා අපි හඳුන්වලා දෙමු කවුද කියලා. මම මේ සිලෝන් ඔක්සිජන් සමාගමේ පුහුණු වෙලා මේ ඔක්සිජන් මීටර් වෙල්ඩින් ලාම්පු එතකොට කටර් එතකොට මෙඩිකල් ඔක්සිජන් රෙගුලේටර්ස් ඒ වගේ සියලුම දේවල් අලුත් වැඩියාවන් සිදු කරනවා මගේ ළඟ. ගෑස් වලට සම්බන්ධ සියලුම දේවල් කරනවා. ඇම්බියුලන්ස් වලට තියෙන රෙගුලේටර්ස් මේ මෙඩිකල් රෙගුලේටර්ස් ඔක්කොම අලුත් වැඩියා කරනවා මම මෙම ස්ථානේ. එතකොට මේ කොච්චර කාලයක් ඉඳන්ද දැන් අවුරුදු 25ක විතර ඉඳන් 25ක විතර ඉඳන්නේ මම අලුත්. එතකොට අපි අර තාත්තගේ අඳුරන කමත් ඒ කියන්නේ අපි ඔබතුමා අඳුරගත්තෙත් එහෙමනේ. ඔක්සිජන් සමාගමේ මම පුහුණු වෙනකොට ඔබතුමාගේ තාත්තා ඔක්සිජන් සමාගමේ මේ සේවය කරන්නේ තමයි කැෂියර් හිටියේ. ඉතින් මේ අපි ඉතින් ඔයාගේ මේ ඒ මොනවද ඔයා එහි කරේ මොනවද කෝස් එකක් මොන හරි කරාද? මම කෙරුවේ වෙල්ඩින් උපකරණ අලුත් වැඩියාව පුහුණුව ලැබුවා. ඊට පස්සේ උපකරණ පරිහරණය කරන විදිය පුහුණුවක් ලැබුවා. ඒක කෙරුවා වෙල්ඩින් රොඩ් ගැන හැමදේම මාස 6ක පාඨමාලාවක් කෙරුවා. ගාල්ලේ තියුනේ ඔක්සිජන් මේ ගාල්ලේ නියෝජිතගේ මාර්ගයෙන් තමයි මම මේ ආයතනයට ගියේ සම්බන්ධ වුණේ. ULA ගුණසේකර ප්‍රොෆෙෂනල් වෙල්ඩර්ස් සෙන්ටර් කියලා එම ආයතනයේ තමයි මම සේවය කෙරුවේ. මම ඉස්සෙල්ලාම ගාල්ලේ මේ LSS එකේ ඉගෙන ගත්තේ. මම ඊට පස්සේ ටෙක්නිකල් එකේ ගාල් සදර්න් ටෙක්නිකල් ඉන්ස්ටිටියුට් තුනා ඒකේ අවුරුදු 4ක පාඨමාලාවක් හදාරුවා. ඒ හදාarලා ඉවරලා තමයි ULA ගුණසේකර පුද්ගලික සමාගමකට ඇතුළු වුණේ. ඒ මාර්ගයෙන් තමයි මම ඔක්සිජන් කම්පැනිට ගියේ මේ පුහුණුව සඳහා. ඉතින් මේ මොන වගේ දේවල්ද ඔයගොල්ලෝ රිපෙයාර් කරන්නේ මේ ඔක්සිජන් රෙගුලේටර් කරනවා. රෙගුලේටර් කරනවා. එතකොට කටින් ටෝච් වෙල්ඩින් ටෝච් චෙක් කරනවා. එතකොට මේ මෙඩිකල් රෙගුලේටර්ස් තියෙනවා. මේ මෙඩිකල් රෙගුලේටර්ස් තියෙන මේවා මේ රෝහල් වල ඒවත් කරනවා. රෝහල් වල තියෙන සුවසැරිය දකුණු පළාතේ ඔක්කොම අලුත් වැඩියා කරන්නේ මම. රෝහල රෝහලෙත් කරන්නේ මම. එතකොට මේ සාමාන්‍යයෙන් අපි හිතමු අපි එක එක පොඩ්ඩක් ගමුද? ඔව්. ඔක්සිජන් රෙගුලේටර් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් මොනවද ඔයාට එන්නේ මේ රිපෙයාර් කරන්න එන්නේ මොන වගේ දේවල්ද? ප්‍රධාන තමයි මෙම ඔක්සිජන් මේක හයි කරුවාම මේකේ වෑල් එක වැහෙන්නේ නැතුව යනවා. වෑල් එක වැහෙන්නේ නැතුව යන්නේ වෑල් එක වැහෙන්නේ නැතුව වෑල් එක නරකලා කෙලින්ම එළියට එනවා මේ ගෑස්. දැන් මේ වගේ ඔක්සිජන් රෙගුලේටර් එක මේ මෙතන ෆිල්ටර් එකක් තියෙනවා. ඒ ෆිල්ටර් එක ගිහාම ගොඩක් දුරට කුණු ගිහිල්ලා මොනවා හරි වෙලා මේ පිටිපස්සේ වෑල් එක බ්ලොක් වෙනවා. ඊළඟට ඒ බ්ලොක් වුණ ගමන් කන්ට්‍රෝල් වෙන්නේ නැතුව ගෑස් එක මුළු සිලින්ඩර් එකකම ප්‍රෙෂර් එක පොඩි වෑල් එකකින් තමයි මේ වහන් ඉන්නේ. ඔව්. ඒ වහන් ඉන්න වෑල් එකේ පොඩි කුණු කෑල්ලක් හරි මොකක් හරි ඉඳලා ඒ වෑල් එක මේ හරියට සීට් වෙන්නේ නැතුව ගියොත් එහෙම ප්‍රෙෂර් එක එළියට එනවා. ප්‍රෙෂර් එක එළියට ඇවිල්ලා ඊට පස්සේ කන්ට්‍රෝල් වෙන්නේ නැතුව යනවා. ඉතින් ඒ වෙලාවට අපි ගල්වල අමතර මේ වෑල් එකක් දාලා අලුත් වැඩියා කරනවා. ඊට පස්සේ වෑල් එක ගියාම ඊට පස්සේ ඩයෆ්‍රම් එකක් පුපුරනවා. ගොඩාක් අලුත් රෙගුලේටර්ස් වල තියෙන මේක සේෆ්ටි වෑල් එකක්. ඒ සේෆ්ටි වෑල් නැති පංගුවක් දැන් රෙගුලේටර්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වල එතකොට කෙලින්ම මේ ඩයෆ්‍රම් වෑල් ගිහිල්ලා එතකොට සේෆ්ටි වෑල් එක නැත්තම් හෝස් එක පුපුරනවා. ගාන ගොඩක් එන්නේ ඩයෆ්‍රම් එකයි වෑල් එකයි. එතකොට නැත්තම් ප්‍රෙෂර් ගේජ් එක පුපුරලා ඒ වගේ දේවල් තමයි එන්නේ. සාමාන්‍ය මෙඩිකල් රෙගුලේටර් එක මොනවද ගොඩක් වෙලාට එන්නේ? මෙඩිකල් රෙගුලේටර් එකේ සාමාන්‍යයෙන් දැන් මේවල මේ ෆ්ලෝ මීටර් වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට මෙඩිකල් මීටර් ගොඩාක් දුරට මේවල මෙතන තියෙන වෑල් එක. ඒ වෑල් එක ওই විදිහටම වෑල් එක පොඩ්ඩක් සීට් එක සවුත් වෙනවා. සීට් එක සවුත් වුණාම මේ වෑල් සීට් එක දාන්න ඕනේ. එතකොට මේ ෆ්ලෝ මීටර් වලින් ලීක් වෙනවා. ඒවා එතකොට මෙතන තියෙන මේ දැන් මෙහෙම ෆ්ලෝ එක වැහුවාම එන්නේ ගොඩාක් දුරට මෙතනින් යනවා. ඒ සීට් එක නරක් වුණාම ඒ සීට් එක හදන්න ඕනේ. මෙතන තියෙන රබර් රින් එකක්. ගොඩක් දුරට මේ රබර් රින් එක යනවා. මේ බුල් නෝස් නිපල් එකේ කොනේ තියෙන රබර් රින් එක. ඒව දාන්න ඕනේ. ඒ වගේ අලුත් වැඩියා සඳහා තමයි මෙඩිකල් රෙගුලේටර්ස් එන්නේ.
එතකොට ඔයා මේ ටෝච් වෙල්ඩින් ටෝච් උත් කරනව නේද? වෙල්ඩින් ටෝච් අලුත් වෙල්ඩින් ටෝච් වල සාමාන්‍ය මොනවද වෙල්ඩින් දෙන්නේ? ටෝච් වල සාමාන්‍යයෙන් දැන් වෙල්ඩින් ටෝච් එක අපි පත්තු කරුවාම මේ ටෝච් එක පත්තු කරුවා කියන්නේ මේ මියුටෙක්ස් හොඳ ඉංග්‍රීසි වෙල්ඩින් ටෝච් එක. මේක පත්තු කරුවාන් පස්සේ සාමාන්‍යයෙන් එන්න ඕනේ පොයින්ට් එක හරියට. මේ පොයින්ට් එක හරියට එන්නේ නැත්නම් බලන්න ඕනේ මේ නොසල් එක සුද්ධ කරලා. කම්බි අරෝමේව දාලා සුද්ධ කරලා වැඩක් නැහැ. ඔරිජිනල් නොසල් ක්ලීනර් සෙට් එකකින් සුද්ධ කරන්න ඕනේ. ඒ නොසල් ක්ලීනර් සුද්ධ කරලා බලලා ඊට පස්සේ පත්තු කරුවාම මේක හරියට ෆ්‍රේම් එක දැන් මේකේ හරියට පොයින්ට් එක එන්නේ නැත්නම් මේ නොසල් එක මේ දැන් සුද්ධ කරලා හරියන්නේ නැත්නම් මේ නොසල් එක මාරු කරන්න ඕනේ මෙතනින්. මේ නොසල් එක මාරු කරනවා එක්ක නැත්නම් මේකේ බලන්න ඕනේ දිගටම මේ ලාම්පුව ටට්ටක් ගාලා පුපුරනවා නම් මෙතන රබර් රින්ග්ස් දෙකක් තියෙනවා. ඒ රබර් රින්ග්ස් මාරු කරන්න ඕනේ. එතකොට මෙතන තියෙන ෆ්ලෑෂ් බෑක් කැරක්ටර්ස් නැත්නම් හෝස් ටෙක් වැල් කියලා වැල් දෙකක් තියෙනවා. අනිවාර්යයෙන් මේ වැල් දෙක තියෙන්න ඕනේ වෙල්ඩින් ලාම්පුව. ඒක මොකද ඒකේ තියෙන වැදගත්කම? ඒකේ වැදගත්කම කියන්නේ සමහරට මේ ලාම්පුව අපි වහනෝනේ. වැහුවාම මේ ලාම්පුවේ පොඩ්ඩක් ගොඩක් දුරට මෙතන පත්තු වෙලා තියෙනවා. පත්තු වෙලා තිබිලා ඊට පස්සේ කාබයිඩ් ටැංකිය එක නම් අපිට දැන් මේ කාබයිඩ් ඉවර වෙනකොට ඔක්සිජන් යනවා කාබයිඩ් ටැංකිය. දෙක එකට කවලම් වුණ ගමන් ඇදලා කාබයිඩ් ටැංකිය පුපුරනවා. ඒක නිසා ඒක තමයි ෆ්ලෑෂ් බෑක් මෙතන නන් රිටර්න් වැල් දෙක තියෙනකොට ආපස්සට යන්නේ. ඒ දෙකෙන් වැහෙනවා. පොඩ්ඩක්වත් නෑ වෙන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා මේ ලාම්පුව වහනකොට අරනකොට දෙකම පාවිච්චි කරන්න ඕනේ රතු නොබ් එක. ඉස්සෙල්ලා ඇසික්ලීන් එකෙන් ඇරියා වගේම වහනකොටත් ඇසික්ලීන් එකෙන් වහන්න. ඉස්සෙල්ලා අරින්නත් ඕනේ ඇසික්ලීන් ඉස්සෙල්ලා වහන්නත් ඕනේ ඇසික්ලීන්. නැත්තම් මේ ඊට පස්සේ ඔක්සිජන් එක වහන්න ඕනේ. නැත්තම් මේකේ පුනේ පොඩ්ඩක් පත්තු වෙලා තියෙනවා. දැන් ගොඩාක් දුරට ගෑරේජ් වල මේක තියලා තියෙන පත්තු කරලා කියලා කිව්වහම දන්නේම නෑ කාබයිඩ් ඉවරන ගාමම ගින්දර යනවා ඇතුලේ. ඒකට කියලා ටැංකිය පුපුරනවා. ඒ වගේ වෙනවා. අරක කාබයිඩ් එක ඉස්සෙල්ලා වැවුවම ඔක්සිජන් ප්‍රෙෂර් එකට ටක් ගාලා වැහෙනවා. පොඩ්ඩක්වත් පත්තු වෙන්නේ. දැන් ගොඩක් පහුගිය කාලේ කම්ප්ලේන්ට් ආවා මේ වෙල්ඩින් ටෝච් වල මේ මික්සර් එකේ ඒව නේද ගොඩක්. මික්සර් එක මෙතන මික්සර් එක තියෙන මේ මික්සර් එකෙන් තමයි මේ දෙක එකට ඇවිල්ලා මෙතන මික්සර් එකේදී තමයි දෙක කවලම් වෙලා මේ පොයින්ට් එකෙන් එළියට යන්නේ. දැන් අලුත් ආපු ගොඩාක් වෙල්ඩින් ලාම්ප වල මේ මික්සර් එක සම්බන්ධයි දෙක එකට මෙතනදී නෙමෙයි පිටදී සම්බන්ධ වෙනවා. පිටදී සම්බන්ධ වෙනවා. ඔව්. ඒක නිසා මේ ලාම්ප පත්තු කරපු ගමන් ආපස්සට ගින්දර අදිනවා. ඒක ගොඩක් දුරට දැන් අලුත් ආපු ලාම්ප ගොඩාක් වෙල්ඩින් ටෝච් වල ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට කටර් එහෙමත් කරනව නේද? ඔව් කටර් කරනවා. දැන් මේ කටර් එකත් මේ ඉංග්‍රීසි මේක ඇවිල්ලා මේ හෙවි ඩියුටි කටර් එක. තව තියෙනවා පොඩි කටර්ස් තියෙනවා මේ අර ටෝච් එකට ඇටච් කරන පොඩි කටර් එක. මේ කටර් එකේ සාමාන්‍යයෙන් යන්නේ වෑල් එක. වෑල් එක යනවා ඊට පස්සේ මේ ලිවර් වල පින් දෙකක් තියෙනවා. පින් තුනක් තියෙනවා. ඒ පින් තුන ගෙවෙනවා. ගෙවුනාම මෙහෙම හෙල්ලෙනවා. ඒවා වෙනවා. එතකොට මේ කටර් එකේ මේ හෙඩ් ටේපර් තුනක් තියෙනවා. මේ ටේපර් තුන සීට් වෙන්න ඕනේ හරියට. මේ ටේපර් තුන සීට් තුන නැත්නම් අර ෆ්ලේම් එක හරියට එන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රෙෂර් කරනකොට බොක් ගාලා ආපස්සට මෙයා වෙනවා. එතකොට අපි බෑක් ෆයර් වෙනවා. අපි මේවා ඒ ටේපර් සීට් හදනවා, පින් දානවා. එතකොට මේ වෑල් නොබ් දෙක සීට් වෙන්නේ නැතුව යනවා ගොඩක් දුරට. මේකේ LP තමයි ගොඩාක් දැන් පාවිච්චි කරන්නේ. ගාල්ලේ ඔය කටර යකඩ කපන ඔක්කොම පාවිච්චි කරන LP නොසල්. ඒ LP නොසල් මේ පිච්චිලා යනවා අන්තිමට මේ බෑක් ෆයර් වුණ ගමන්ම මේවා වෙලා. ඉතින් ඒක නිසා මේවටත් ඒ සීට් ඔක්කොම දාලා රබර් මේක ඇතුලේ රබර් ප්ලන්ජර් එකේ රබර්ස් තියෙනවා. එතකොට මේ මෙතන කට වෑල් එක. ඒ වෑල් වල සීට් යනවා. සීට් ගියාම මේක ප්‍රෙෂර් කරන්න ඉස්සෙල්ලා යනවා එළියට. මේ නොබ් කොච්චර වැහුවත් ඒකෙන් එළියට යනවා. ඔව්. ඒක මේවා කරන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේ අලුත් වැඩියාවන් තමයි කරන්නේ. සාමාන්‍යයෙන් අපි හිතමු දැන් රෙගුලේටර් එක වගේ නම් හොඳට පාවිච්චි කරන්න නම් එයා කරන්න ඕන පිළිවෙල මොකද්ද? සාමාන්‍ය මොන වගේ දේවල් පාවිච්චි කරන්න ඕන? ඔක්සිජන් රෙගුලේටර් එක පාවිච්චි කරනකොට සාමාන්‍ය ප්‍රෙෂර් කරලා තියෙද්දි අරින්න හොඳ නෑ ගොඩක් දුරට. උදේට අරින වෙලාවට ගෑස් ප්‍රෙෂර් නොබ් එක බුරුල් කරන්න. අර දැන් අපි කියමු මේ ඔක්සිජන් රෙගුලේටර් කියලා. මේක බුරුල් කරන්න ඕනේ උදේට. පාවිච්චි කරනකොට ප්‍රශ්නයක් නැහැ. පාවිච්චි කරනකොට ඔක්සිජන් එකේ පිරලා තියෙනවා දවල් වරුවට අරවමකට ප්‍රශ්නයක් නැහැ. ඉස්සෙල්ලාම අරනකොට මේක මේව කරන්න ඕනේ. මොකද මේකේ රබර් වැල් දෙකක් තියෙන්නේ මේ 2 ස්ටේජ් නිසා. දැන් මේ සිංගල් ස්ටේජ් එකේ එක වැල් එකයි තියෙන්නේ මේක. මේ જાති එකේ. අන්න මේකේ මේ තියෙන සේෆ්ටි වැල් එකක්. අදිස්සියක් වුණොත් මේ සේෆ්ටි වැල් එකෙන් එළියට යනවා. ඉතින් මේකේ මේ වැල් එකෙන් තමයි මුළු 2000 ප්‍රෙෂර් එකම ටැංකිය වහන්නේ. ඒක නිසා අර කපාට අරනකොට අර වැල් එක රබර් නේ වැල් තියෙන්නේ. වැල් සීට් කඩාගෙන යනවා. ඒක නිසා මේක බුරුල් කරලා ඇරියාම ඊට පස්සේ අපිට ඕන ගානට ප්‍රෙෂර් කරගන්න. ටෝච් එකේ කටර් එකේ තේත් ඒ වගේම තමයි. ඒ වගේම තමයි. ඔව්. එතකොට මේවා තව තියෙන මේ කාබන් ඩයොක්සයිඩ් රෙගුලේටර්ස් ඒවා ඒ වලත් ඉතින් මේ වැල් වල
කේස් තමයි එන්නේ ගොඩක් දුරට. ගොඩක් වෙලාවට මූලිකව මේන්ම මෙතන ෆිල්ටර් එක තියෙන්න ඕනේ. ඔය ෆිල්ටරේ හැලෙන ගොඩක් දුරට. ගොඩක් වෙලාවටනේ ෆිල්ටරේ හැලිච්ච ගමන් කුණු ගිහිල්ලා ඇතුළට ටැංකිය වල තියෙන පොඩි පොඩි යකඩ කෑලි. ඒව ගිහිල්ලා මේ අර වල කඩ වගේ මලකඩ වගේ ඇවිල්ලා වෑල් එක නරක් වෙලා ඒකෙන් තමයි ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් වෙන්න නැතුව යන්නේ. දැන් මේවා හැම එකේම මේ නැත්තම් මේ ෆ්ලෝ මීටර් එකේ ටියුබ් එක යනවා. මෙතන සේෆ්ටි වෑල් එකක් තියෙනවා ඒකෙන් එළියට යනවා ඒ වෙලාවට. ඔව්. ඒ වගේ මේ ඕනම දෙයක් අලුත් වැඩියා කන්නවා. ඔයා එතකොට කටර් කරනවා, වෙඩින් ටෝච් කරනවා, රෙගුලේටර්ස් ඔක්කොම ජාති ටික කරනවා. ඉතින් හැමදේම ඔයා කරනවානේ. කරන. ඔව් තවත් මේ ගෑස් ගෙදරක තියන් වාහනයක් ටින්කරින් කරනවා නම් ඒ උමනා කරන වෙල්ඩින් සෙට් තියෙනවා මගේ ළඟ රෙන්ට් එකට. රෙන්ට් එකට දෙන එක එකක් කරනවා. ඒකත් ගන්න. ගෑස් කටර් සෙට් තියෙන රෙන්ට් එකට දෙන්න. ඒව ගන්නවා. හරි. ඉතින් ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් ටෙලිෆෝන් නම්බර් එකකුත් අපිට දෙන්න. මගේ දුරකථන අංකය 071 290 756. ආයි කියලා 071 290 756. හරි. මම මේ නම්බර එක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයගොල්ලන්ට කාට හරි ඇෂිලිව සම්බන්ධ කරගන්න අවශ්‍යතාවයක් තිබුණොත් මේ නම්බර එකට කතා කරන්න. එතකොට එයා මේ අවශ්‍ය වැඩ කටයුතු ටික සම්පාදනය කරලා දෙයි. හරි ඉතින් බොහොම ස්තුතියි. අපි දවසක ආයි හම්බෙමු මේ වගේ වැඩසටහනකින්. සුබ දවසක්. Thank you.